අද අපේ පාඩම් පටන් ගන්නේ 48 වෙනි පිටුවෙන්. මේකේ තියෙන්නේ ගේම් එකක් ස්ටේල්මේට් වෙනවා කියන්නේ මොකක්ද කියලා තමයි අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ. මෙතන ඩ්‍රෝ කියලා දාලා පුංචි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා මොකක්ද ඩ්‍රෝ එකක් කියන්නේ කියලා. ගේම් එකක් ඩ්‍රෝ වෙනවා කියන්නේ ඔයාටයි ඔයාගේ ඔපොනන්ටයි දෙන්නටම ලකුණු භාගේ හම්බ වෙනවා. ගේම් එක කවුරුත් දිනුනොත් නැහැ, පරදිත් නැහැ. ජය පරාජයෙන් තොරව ඉවරනට කියනවා අපි ගේම් එකක් ඩ්‍රෝ වෙනවා කියලා. එතකොට දෙන්නටම ලකුණු භාගේ තමයි හම්බෙන්නේ. ඩ්‍රෝ වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. අපි ඉස්සරහට ගෙන ගමු චෙස් ගේම් එකක් ඩ්‍රෝ වෙන අවස්ථා ටික මොනවද කියලා. ඒකෙන් බේසික්ම දේ ස්ටේල්මේට්. මේක තමයි අද අපේ ලෙසන් එක. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඒ වගේම අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට ස්ටේල්මේට් වෙන විදිය ගැන මෙතන පුංචි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ස්ටේල්මේට් කියන්නේ අපේ කිං ඉත්තට කොහෙටවත් යන්න බැරුව චෙක් එකකුත් නැතුව හිර වෙලා ඉන්න ඕනේ. ඒ වගේම අපිට වෙන පීසස් නැතුව හරි ඉන්න පීසස් මූව් කරන්න බැරුව හරි. ඒ කියන්නේ අපිට ගේම් එක මට මූව් එක තියෙන වෙලාවේ මට කිසිම ලීගල් මූව් එකක් නැතිනම් කරන්න. අපි ඒකට කියනවා ස්ටේල්මේට් කියලා. ඒක ඔයාට හරි ඔයාගේ ඔපොනන්ට් හරි දෙන්නකින් කැමති කෙනෙක්ට වෙන්න පුළුවන්. නිකන් හරි Tamanට chance එක තියෙන වෙලාවේ Tamanට ලීගල් මූව් එකක් කරන්න නැත්නම් හොඳට මතක තියාගන්න. හැබැයි මේ කිසිම වෙලාවක චෙක් එකක් තියෙන්න බෑ. චෙක් එකක් නැතුව කිසිම ලීගල් මූව් එකක් නැහැ කියන්නේ ගේම් එක ස්ටේල්මේට්. අපි මේ පළවෙනි එක්සැම්පල් එක මෙයාලා දීලා තියෙන එකේ බලමු. මෙතන white ඉන්නවා king සහ queen කියන ඉත්තු දෙන්නේ. ඒ වගේම black ඉන්නවා king විතරක්. දැන් black ට chance එක තියෙනවා නම් මේ black ට chance එක තියෙන්නේ. එතකොට මේ black king ට කොහෙටවත් move කරන්න බෑ. හැබැයි මේ ඉන්න තැනට කිසිම වෙලාවක චෙක් එකක් පැටලා නැහැ. හැබැයි මේ king ඉන්න තැන ඉඳන් වෙන මේ කොට්පොනන්ට් එකට හරි යද්දොත් චෙක් වෙනවා. ඒ කියන්නේ යාට ඒ වෙලාවේ හැටියට කරන්න කිසිම ලීගල් මූව් එකක් නෑ. එහෙනම් අපි මේකට කියනවා ස්ටේල්මේට් කියලා. මේ දෙවෙනි එක්සැම්පල් එකෙත් එහෙමයි. මේ රුක් කින්දි මේ කින්ට කොහෙවත් මූව් කරන්න බෑ. මේ පැත්තේ මේ කිනුයි ක්වීනි දෙන්නෙක් ඉන්නවා. මේ වයිට් කින්ට කොහෙවත් මූව් කරන්න බෑ. හැබැයි මෙන්න මෙතනදී මෙන්න මේ බලන්න මේ එක්සැම්පල් එකේ වයිට් ඉන්නවා king and pawn කියන දෙන්නෙක්, black ඉන්නවා king and queen. දැන් white chance එක තියෙන වෙලාවේ දැන් ඔයා white නම් ඔයාට මෙතන king කොහෙටවත් move කරන්න බෑ. king කොහෙටවත් check කරනවා. හැබැයි king ඉන්න තැනට check එකක් නැහැ. but මට මේ වෙලාවේ කරන්න පුළුවන් legal move එකක් තියෙනවා. ඒ මොකද්ද? මට pawn කෙනෙක් ඉන්නවා. මෙයාව move කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ position එක stalemate නෑ. මොකද මට මේ වෙලාවේ කරන්න legal move එකක් තියෙනවා. අන්න ඒකයි stalemate එක දැනගන්න ඕන ලොකුම දේ. චෙක් එකකුත් නැති වෙන්න ඕනේ, ලීගල් මූව් එකකුත් නැති වෙන්න ඕනේ. අපි මෙන්න මේ එක්සැම්පල් එක පොඩ්ඩක් බලුවොත් මේක වලට බලන්න පුළුවන්. දැන් black ට තමයි මූව් එක තියෙන්නේ. black ට මූව් එක තියෙනවා, king ඉන්නවා. අපි ඉස්සෙල්ලාම බලන්නේ king දිහා. king ඉන්නවා, king ට චෙක් එකක් තියෙනවද කියලා බලනවා. නැහැ. එතන king ට චෙක් එකක් නැහැ. එහෙනම් king ට කරන්න පුළුවන් ලීගල් මූව් එකක් තියෙනවද කියලා බලනවා. මෙතන king ට කරන්න පුළුවන් ලීගල් මූව් එකක් නැහැ. මොකද මේ රුකින් මේ ෆයිල් එක ඇටැක් කරලා තියෙන්නේ. king ට කොහෙවත් පදින්න බෑ. ඇද්දොත් චෙක් වෙනවා. හැබැයි දැන් ඉන්න තැනට චෙක් එකක් නැහැ. ඒ වගේම දැන් black තව pawn කෙනෙකුත් ඉන්නවා. pawn කෙනෙක් ඉන්නවා. but මේ pawn න move කරන්න බෑ, හිර වෙලා ඉන්නේ. මේ pawn ට ගිහින් යන්න බෑ. piece එකක් හිටියට වැඩක් නැහැ. එයාගෙන් legal move එකක් කරන්න බෑ. එහෙනම් king and pawn දෙන්නම හිටියට වැඩක් නැහැ. මේ දෙන්නගෙන් කිසිම legal move එකක් කරන්න බෑ. එහෙනම් මේක ස්ටේල්මේට්. මම හිතනවා ස්ටේල්මේට් කියන එක දැන් දරුවන්ට තේරෙන්නේ නැති කියලා. චෙක් එකක් නැතුව කරන්න කිසිම ලීගල් මූව් එකක් නැතුව තියෙනවා නම් ඒක ස්ටේල්මේට් වෙනවා. ඊට පස්සේ 49 වෙනි පිටුවෙන් තමයි අපේ එක්සැම්පල්ස් පටන් ගන්න. මේකේ පොසිෂන්ස් දීලා ඒක මේට්ද ස්ටේල්මේට්ද නැත්නම් වෙන මූව් එකක් කරන්න පුළුවන්ද කියලා තුනක් සිලෙක්ට් කරන්න තියෙනවා. ඒ තුනෙන් එකක් සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. අපි පළවෙනි එක්සැම්පල් එකට යමු. මේකේ black ට move එක තියෙනවා. black ට move එක තියෙනවා නම් මේ ගේම් එක මේට්ද ස්ටේල්මේට්ද black plays කියන black ට ඉත් එක්ක අදින්න පුළුවන්ද කියලා මේකේ අහලා තියෙනවා. මේකේ හැටියට black ට move එක තියෙනවා නම් black ට ඉන්නේ king විතරයි. but මේ king ට මේ කොටු දෙකටම move කරන්න බෑ මේ white king ඉන්න නිසා. ඒ වගේම මේ knight එක කපන්නත් බෑ. මේ rook ගෙන් guard වෙලා තියෙනවා. හැබැයි මේ king ඉන්න තැනට check එකක් නැහැ. ඒ කියන්නේ king ට check එකකුත් නැතුව කරන්න කිසිම legal move එකකුත් නැතුව හිර වෙලා ඉන්නේ. එහෙනම් stalemate. ඒකට මේකේ stalemate කියන ටික එකක් ගන්න තියෙන්නේ. අපි මම දෙවෙනි එකත් කියලා දෙන්නම්. දෙවෙනි එකේ black ට move එක තියෙන්නේ.
මේක යනවා මේට්ද ස්ටේල්මේට්ද බ්ලැක්ට මූව් කරන්න පුළුවන් කියලා. ඔයා බ්ලැක් නම් දැන් අපිට දැක්ක ගමන් පේනවා මේ වයිට් කුඩ්ගෙන් අපේ කින්ට චෙක් එකක් වෙලා තියෙන්නේ. දැන් මෙතන චෙක් එකක් තියෙනවා. එහෙනම් පළවෙනියටම චෙක් එකක් තියෙනවා කියන්නේ මෙතනින් ස්ටේල්මේට් කියන එක ගැන හිතන්න දෙයක් නැහැ. මොකද චෙක් එකක් තියෙනවා කියන්නේ ස්ටේල්මේට් එකට අදාළක් නැහැ. ඒත් මෙතනින් අපිට ස්ටේල්මේට් කියන එක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මේට්ද කියලා අහලා තියෙනවා. චෙක් එකක් තියෙනවා බට් මේට් නැහැ. මෙන්න මේ බිෂොප් එකෙන් රුක්ක කපන්න පුළුවන්. එහෙනම් මේට් වෙන්නේත් නැහැ. එහෙනම් මේකේ උත්තරේ විදිහට බ්ලැක් ප්ලේස් කියන එක ටික් එකක් කරනවා. හරි. ඔයා බ්ලැක් නම් අපිට පුළුවන් මේ වෙලාවට හැටියට මේ බිෂොප් එකෙන් රුක්ක කපලා දාන්න. ඒකට මේටුත් නැහැ, ස්ටේල්මේටුත් නැහැ. බ්ලැක් එකේ මූව් එකක් කරන්න තියෙන්නේ. ඒකට අන්න ඒ වගේ තමයි මේ 49 වෙනි පිටුවේ ඔයාලට කරන්න තියෙන වැඩ. එතකොට මේ ලෙසන් එක කවර් කරාම ඔයාලට චෙක් එකෙන් බේන විදිය ස්ටේල්මේට් චෙක්මේට් සහ ස්ටේල්මේට් කියන දෙකේ වෙනස හොඳට හොයාගන්න පුළුවන්. චෙක්මේට් එකේදී කින්ට චෙක් එකක් වෙලා ඉර වෙලා ඉන්නේ කොහෙටවත් මූව් කරන්න බෑ. ඒතකොට චෙක්මේට්. ස්ටේල්මේට් එකේදී කින්ට චෙක් එකක් නැතුව ඉර වෙලා ඉන්නේ. එතකොට ස්ටේල්මේට්. එහෙනම් චෙක්මේට් එකයි ස්ටේල්මේට් එකයි ඕකේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.